ආයුබෝවන්. ඉතින් කොහොමද සතියක වගේ කාලයකින් පස්සේ අදත් පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. ඔයගොල්ලන්ට කට්ටියට පොඩ්ඩක් දැනෙන විශේෂ අපි කතා කරපු මාතෘකා අතර සමහර අයගේ අහලා තිබ්බ ප්‍රශ්න වලට පිළිතුරක් හැටියට දෙන්න පුළුවන් කාරණාවක් පිළිබඳව කතා කරන්න මට මාතෘකාවක් හැටියට මේ අදහස දෙන්න හොඳයි කියන එක ගැන මම හිතුවා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්න. ඉතින් ඇත්තටම අපි කතා කරද්දී විශේෂයෙන්ම ගිය සතියේ සහ ඊට කලින් සතිවල අපි කතා කරා ඔබට මතක ඇති අපි පිරිමි ළමයෙක්ගෙන් එයා කියන කතා කරපු ප්‍රශ්නය හරහා සම්බන්ධ වෙලා මම ඒ සම්බන්ධව කිසි කාරණා කටයුත්තක් ගැන කතා කරා. ඒ කියන්නේ පිරිමි ළමයින්ට දැනෙන විදිහ කොහොමද පිරිමි කෙනෙක් හැටියට ගැටලුකාරී තත්වයකටපත් වෙන්නේ, යව තක්සේරු වෙන්නේ කොහොමද රිලේෂන්ෂිප් එකකදී මෙන්න මේ ආකාරයේ විදිහට. ඒවලන්ට ඇතිවෙන කරදර බාධක හිතන විදිහ සහ දේවල් ගැන යම්කිසි මනෝභාවයන් සහ මනෝවිද්‍යාත්මක පැතිකඩක් ගැන අපි පොඩ්ඩක් කතා කරා. ඊට අමතරව අපි ඇත්තටම කතා කරා අනිත් කාරණාව තමයි ඊට පස්සේ වීඩියෝ එකේදී තමන්ට යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් තමන්ට ශාරීරිකව මානසිකව තමන්ගේ අපුව භෞතිකව ඇති වෙන ප්‍රශ්නයකදී කොහොමද ඒකට සාර්ථකව මුහුණ දෙන්නේ? ඒතකොට මෛත්‍රී භාවනාව, හෝපෝනෝපෝනෝ කියන දේවල් සම්බන්ධව යම් මට්ටමකට කතා කරා. ඉතින් අද අපි මාතෘකාව කරගන්න ඇත්තටම මේ මිනිස්සු භෞතික වශයෙන් අපි මමත්වයක් තුලින් දැඩි මමත්වය හරහා දැන් මේක මේ channel එක බලන හුඟක් කට්ටිය මේක බලන්නත් එන්න හේතුවක් තමයි තමන්ගේ soulmate twin flame තමන්ම දාලා යන. විශේෂයෙන්ම twin flame කියන සහකරු අපි හිතන පිරිමි පුද්ගලයා හෝ ගැහැණු කෙනා අපිව දාලා යෑම හැර යාම තමයි ප්‍රධාන වශයෙන්ම මේට හේතුව හැටියට අරගෙන හුඟක් අය මේ channel එකට සම්බන්ධ වෙන්නේ සහ මගෙන් ප්‍රශ්න ගැටලු අහනවා. එතකොට ඒගොල්ලන්ට ඇති වෙන ප්‍රධාන කාරණාවක් තමයි මේ තමන්ගේ මමත්වයේ හරහා ගොඩනගා ගන්නා ලද්ද ප්‍රතිරූපයක් හරහා තමන්ට යම්කිසි සුවිශේෂිත වූ පුද්ගලෙක් ඉන්නවායි කියන එක ගැන හිතලා ඒ පුද්ගලයාව ඔහු හෝ ඇය සවිඥානික හෝ අවිඥානික බොහෝ විට අවිඥානිකව වෙන්න පුළුවන් මේ දේ තෝරාගෙන එව පුද්ගලයා ලබා ගැනීම උත්සාහ කළා. ඉන්පස්සේ සම්බන්ධතාවය හරියම විදියට සිදු නොවීම නිසා ඇති වෙන පශ්චාත්තාපය, දැඩි කලකිරීම, කනස්සල්ල, වෛරය, පරිගැනීම වැනි කාරණාව හරහා ඇතිවන චිත්ත වේග අපහසුතාව හරහා දැඩි මානසික පීඩනයට ලක්වීම හරහා තමයි හුඟක් වෙලාවට අපෙන් උපදෙස් පිළිපදින්න, ප්‍රශ්න අහන්න, ගැටලු ඉදිරිපත් කරන්න පෙළඹෙන්නේ. ඉතින් මේ තත්වය සාමාන්‍ය තත්වයක්ද? එහෙම නැත්නම් මේ තත්වයට එන්න හේතුව මොකක්ද? අපි මේක අද ගැහැණු ළමෙක් වේවා, එහෙමත් පිරිමි ළමෙක් වේවා, අපි ජෙන්ඩර් බයස්නස් එකක් එහෙම නැත්නම් එක පැත්තකට ඇඹුරු කරන්නේ නැතුව අපි මෙය කතා කරලා බලමු. එතකොට අපි දන්නවා අපි ගැහැණු ළමයින්ගෙන් පටන් ගත්තොත් මේක බලන හුඟක් මම කලිනුත් කතා කරද්දී මම කිව්ව දෙයක් තමයි ගැහැණු ළමයින්ගේ සංවේදීතාවය සහ ගැහැණු ළමයි ආදරේදී ප්‍රකාශ කරන විදිහ. එතකොට ඔවුන් වැඩි වශයෙන් සංවේදී, ඉමෝෂනලි වැඩි. එතකොට කෙනෙක් ඩිපෙන්ඩ් වෙන්න බලන දේ වැඩි අනිත් පුද්ගලයා ගැන. බොහෝ විට ආරක්ෂිත සුවපහසු කෙනෙක් තමයි හොයන්න උත්සාහ කරන්නේ. එතකොට අපි භෞතික කාරණා ගත්තොත් එහෙම විශේෂයෙන්ම කෙනෙක් සම්බන්ධතාවයක් පටන් ගන්න යද්දී අපි මේක තමයි අර පිරිමි අයගේ තියෙන දේවල් එක්ක අපි බැලුවේ. ආයාට සල්ලි තියෙන්න ඕනේ, වාහනයක් එහෙම තියෙන්න ඕනේ, බලා ගන්න හැකියාව තියෙන්න ඕනේ, එයා හොඳට ලස්සන ඇඳලා පැනඳලා හොඳ
පෞරුෂයක් තියෙන්න ඕනේ. ඒකට එයා ලෝකෙට වෙන්නේ යම්කිසි වැඩ කටයුත්තක නිරත වෙන්න ඕනේ. සුරාසූදුවෙන් තොර වෙන්න ඕනේ. ඔන්න ඔය වගේ යම්කිසි භෞතික කාරණා හැටියට ගත්තම ශක්තිමත් පිරිපුන් සල්ලි තියෙන එවැනි භෞතිකමය පැතිකඩක් පෙන්වීමට අවශ්‍යතාවයක් තියෙනවා. ගෑනු ළමෙක් පිරිවි ළමෙක්ව තෝරා ගැනීමට සාමාන්‍ය සම්ප්‍රදායේදී එවැනි තත්ත්වයක් තියෙනවා. ඒකට ඒ කන්ඩිෂන්ස් අපි කියනවා කොන්දේසි ඒ තත්ත්වයන් තියෙනවාද කියන එක ගැහැණු ළමයි බලනවා. ඒ සම්බන්ධව මම අර කලින් කරපු වීඩියෝ එකේදී ඒක තමයි මම කිව්වේ. ඒ සම්බන්ධව නැති නිසා පිරිමි ළමයි අපහසුතාවයටපත් වෙලා ඔවුන් අතතියකට ලක් වෙලා මේ ළමයා මට කැමති නෑ, මට සල්ලි මදි, එහෙම නැත්නම් මම දැන් මේ සම්බන්ධතාවය පටන් ගත්ත, දැන් මම පොරක්, මම වැඩෙක්, මම මේ මෙහෙම පෙන්වන්න ඕනේ, මගේ පර්ෆෝමන්ස් එක, මගේ ක්‍රියාකාරීත්වය ඕප්නයින් වීමෙන් තමයි මේ සම්බන්ධතාවය රඳා පවතින්නේ කියන එක මත හිතලා ඔහු විසින් දැඩි ලෙස තමන්ගේ රැකියාව හෝ දේවල් හැම දෙයක්ම කරන්න පෙළඹෙනවා. විශේෂයෙන්ම මේක මගේ එක්ක කටයුතු කරන සහ සම්බන්ධතාව විශේෂයෙන්ම කතා කරන ළමයින්ගෙන් ගත්ත දේවල් රැකියාවල සහ අඳුරන දැනුම් කම්බලින් ඔවුන් මෙවැනි දෙයක් සවිඥානික හෝ අවිඥානිකව හොයනවා. හරි. එතකොට අපි පිරිමි ළමයින්ගේ පැත්ත බලමුකෝ. පිරිමි ළමයින්ගේ පැත්තත් මීට දෙවෙනි නෑ. අපි පිරිමි ළමෙක් වුණත් මේක කනගාටුවෙන් වත් කියන්න තියෙන දේ තමයි ඔවුන් බලන්නේ ආයා ලස්සන වෙන්න ඕනේ. ඇඟපසඟ ඉතා ලස්සනට පිරිපුන්ව අදාළ අංගෝපාංග ලස්සනට තියෙන්න ඕනේ. සල්ලි භාගය එහෙම තියෙනවා නම් වංශක්කාරය නම් කුලෙන් උසස් නම් මේ අම්මා තාත්තා හොඳ නම් දෑවැද්දකුත් මට හම්බ වෙනවා නම් සල්ලි තියෙන්න ඕනේ. එහෙම කෙනෙක්ව තමයි එයාගේ ප්‍රොෆෙෂන් එක පැත්තෙන් හොඳ වෙන්න ඕනේ. නිකාම්ම කෙල්ලෙකුත් නෙමෙයි. මෙන්න මේ විදිහට ඒගොල්ලෝ භෞතික කාරණා පසුපස